කාරණාවක් ගැන කතා කරගන්න ආවේ. මොන වගේ කාරණාවක් ගැනද? මේ පන්සල් වත්තේ එහා කොනටම වෙන්න ලොකු හාමුදුරනේ කිතුල් ගහක් තියෙනවනේ. ඒක දැන් පීදිලා. ඒ කිතුල් ගහ අකුරු වලට මැද ගන්නද කියලා ලොකු හාමුදුරුවන්ගෙන් අහන්න ආවේ. අකුරු වලට? අනේ ඌ හාමුදුරනේ අකුරු වලට. මගේ අකමැත්තක් නැහැ. හැබැයි උපාසක මහත්තයෝ මම මේ පන්සලේ తాවකාලික භාරකාරයා මිසක් අයිතිකාරයා නෙවෙයි. පන්සල අයිති ගමට. ඒක නිසා දායක සභාවේ සභාපති ජනා උපාසක මහත්තයාගෙනුත් අවසර ගන්න. එහෙමයි හාමුදුරනේ. මම අකුරු වල ආදායමින් කොටසක් පන්සලට දෙන්න. උපාසක මහත්තයෝ මම හිත දියුණු කරගන්න මහන්සි වෙනවා මිසක් භෞතික දේවල් දියුණු කරගන්න මහන්සි වෙන්නේ නැහැ. සූපත්ය. හැම දෙයකටම මුල් වෙන්නේ චේතනාව. අන්න ඒක මතක තියාගෙන කටයුතු කරන්න. සභාපතිතුමා බුදුගේ පැත්තේ. මොකද පන්සල පැත්ත? සභාපතිතුමා අර පන්සල් වත්තේ කෙළවරම තියෙන කිතුල් ගහ ඒක මේ හකුරට මැද ගන්න අවසර ගන්න ලොකු හාමුදුරු හම්බෙන්න ආවා. ලොකු හාමුදුරු අවසර දුන්නා. සභාපතිතුමාටත් ටිකක් මතක් කරන්න කිව්වා. තමුන් දන්නවද ඔය කිතුල තියෙන ඉඩම කීර්ති මුදලාලිත් එක්ක අවුරුදු ගාණක් නඩු කියලා මම පන්සලට අරගත්තා. ඔය නඩුව දාන කාලේ කිතුල මේ මෙත්තක් ඇති. නඩු ඉවරෙද්දි කිතුල පීදිලා. සුරාමේරය පාණංච යෝනරෝ අනුයුජ්ජති. ඉදේව මේසෝ ලෝකස්මින් මූලං කනති අත්තනෝ. යම් පුජ්‍යලේ මත්පැන් පානයට යොමු වේද හෝ ඊට අනුබල දේද ඔහු මෙලොවදීම තම දියුණුවේ මුල විනාශ කරගන්නා අයෙක් වේ. ඒක නිසා තමුන් කිතුලෙන් නඩුවක් දාගන්න නැතුව හකුරට පමණක් කිතුල මැද ගන්න ඕන. තේරුණාද? එහෙමයි සභාපතිතුමා. කිතුල් මලයි කිතුල් හකුරයි මැද තියෙන එක එහෙම කරලා අහුවෙන්න බෑ. හරි? මොකද ඒ වගේ දෙයක් මේ පන්සලේ වුණොත් කාටද හොඳ නැති වෙන්නේ? වෙන කාටවත් නෙමෙයි. මේ පන්සලේ දායක සභාවේ සභාපතිට. ඒ කියන්නේ කාටද? සභාපතිතුමාටනේ. අන්න හරි. මම හොඳ සම්මා සතියෙන් ඉන්න මිනිහෙක්. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ හොඳ සිහියෙන් ඉන්න මිනිහෙක්. මේ පන්සල් වත්තට එන ගැඩවිල්ල වැර මේ හතර කොනේ යන එන වෙන දේවල් ගැන මම හොඳ සිහියෙන් ඉන්නේ. තේරුණාද? තේරුණා සභාපතිතුමා. මං ගිහින් එන්න. මතකනේ සුරාමේරය පාණංච යෝනරෝ අනුයුජ්ජති. අකුරට මතක තියාගන්න ඕනේ ආ. හකුරට පමණයි. හාමුදුරනේ පළවෙනි හකුරු මුල. ඉතින් පළවෙනි හකුරු මුල ලොකු හාමුදුරන්ට දෙන්න බෑ.
බොහොම හොඳ අදහසක් උපාසක මහත්තයෝ. උපාසක මහත්තයාගේ කර්මාන්තයේ දියුණුවෙන් දියුණුවට පත්වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැබැයි උපාසක මහත්තයා ඔව්ව ලොකු හාමුදුරුවන්ට නෙවෙයි පන්සලට. ඔහොමම ගිහිල්ලා පොඩි හාමුදුරුවන්ට දෙන්න. මම මේ පන්සලේ කවුද? දායක සභාවේ සභාපතිතුමා. මං ඔබට එදත් කිව්වා මම මේ වෙන හැමදේම ගැන හොඳ සියෙන් ඉන්න කියලා. හැබැයි ඔබට වංචාවක් කළා. ඒ මොකද්ද සභාපතිතුමා? ඔබ අද වෙනකන් කිව්වේ නෑනේ මේ කිතුල උඩට සිරිපාදි පේනවායි කියලා. ඈ